අපි ස්වර්ගීක බලාපොරොත්තුවට අපි ඇතුළු වන්නේ කෙසේද? ඒ පොළොව තුල දකින්න තියෙන දෙයක්වත් ඒ පොළොව තුල තබා තිබෙන බලාපොරොත්තුවක් පොළොව තුල තියෙන නෙමෙයි. ඒක අපි නොදකින්න දෙයක්. අපි බලාපොරොත්තුව නොදකින බලාපොරොත්තුවක් කියලා විශ්වාස කරලා අපිට ගමන් කරන්න දෙවියන් වහන්සේ දෙයක් තබා තිබෙන්නේ. ඒ නිසා මේ බලාපොරොත්තුවට අපිට ඇතුළු වෙන්න අපිට මානසිකයන් හැටියට අපිට හරි අමාරුයි. දෙවියන් වහන්සේ මේක දන්නවා. අපිට බෑ කියලා මානසික සුස දෙවියන් වහන්සේ මේ බලාපොරොත්තුවට ගන්න. මොකද මේ මානසිකව නෙමෙයි මේ බලාපොරොත්තුව ආත්මික ලෙස ආත්මික දේ තුල ගමන් කරලා හිර වෙන ප්‍රශ්න කරදර වේදනා එන බොහෝ ස්ථානවලදී දෙවියන් වහන්සේට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ හදවතේ තිබෙන දේ තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ හදවත තුළ තිබෙන දේ ඔබම මානසික හැටියට තේරුම් ගන්න දෙවියන් වහන්සේ කැමැත්ත හඳුනා ගන්න මට ඔබට බෑ. දෙවියන් වහන්සේ දන්නේ යේසුස් වහන්සේට ස්තුතියි. යේසුස් වහන්සේ ආවේ අපිට ඉතා ලස්සන මහිමේ තේජසෙන් සැරසුණා අපට පිරි ඉතිරි යන ගැලවීමක් දෙන්න. මේ ගැලවීම තුළ යේසුස් වහන්සේ අපට දුන්න උත්පාදනය. මේ උත්පාදනය තුලින් තමයි අපට පුළුවන් වෙන්නේ යේසුස් වහන්සේගේ දේවල් තේරුම් ගන්න, යේසුස් වහන්සේගේ දේවල් හඳුනා ගන්න. යේසුස් වහන්සේගේ දේවල් දකින්න පුළුවන් අපිට මේ උත්පාදනය තුළ. කුඩා දරුවෙක් ඉන්නවා නම් පොඩක් පොඩක් ඉස්සරහට. මේ දරුවා ඉපදුනේ නැත්තම් මේ දරුවට දැන් පොළොව සමග සහභාගී වෙන්න. මේ දරුවා ඉපදුනේ නැත්තම් මේ දරුවට අම්මට අම්මා කියන්න බෑ, තාත්තට තාත්තා කියන්න බෑ, අම්මා ගුරුසුම ලබන්න බෑ. මේ දරුවා ඉපදුනේ නැත්තම් මේ දරුවට හැංගින්නේ නැහැ. මේ දරුවා ඉපදුනේ නැත්තම් මේ පොළොව සමග සහභාගී වෙන්න බෑ. හැබැයි දරුවා ඉපදුන කාලේ කුඩායි. ඒ ළමයාට පොඩි පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ ළමයාට එකක් තියෙනවා, බඩගින්නක් දැනෙනවා. මේ බඩගිනි වෙලාවේ ළමයා අඬනවා. අඬනකොට අම්මා දවසකට 8 පාරක් විතර කිරි දෙන්න පටන් ගන්නවා. මේ කිරියන කාලේ අඬනවා. ඊට පස්සේ අම්මා ගුරුසුමුනාම අඬනවා. ඇයි ඒ? යාට යම් දෙයක් හැඟෙනවා, යම් දෙයක් දැනෙනවා. බයිබලයේ තියෙන උඹ අන්තෝපාන් පිළිගුරුමේ ආත්මික අමිෂරෝ කිරිවලට ආශාවයක් ලැබෙනවා. අද ක්‍රිස්තියානි සභාවක උත්පාදන විශ්ලේෂණ කරන අපි දෙවියන් වහන්සේගේ වචනයට ආශා කරන්නේ නැහැ. අපි ඉන්න අපේ මත ධර්ම වල ඔබගේ ජීවිතයේ තුල මේ කිරි බිව්වේ නැත්නම් වර්ධනය වෙන්න බෑ. අපි දකින්න මේ දරුවගේ වර්ධනය සිදු වෙන්නේ මේ කිරි බීම තුල උත්පාදනය වුණා කිරි බීම තුල. සමහරවිට මේ දරුවා පළවෙනි පාර කතා කරනකොට දරුවා කියනවා. ඒක අපි අන්‍ය භාෂාවෙන් කතා කරන්න පුළුවන්. ඒක අපි ආත්මික බිලින්දෝ. සමහරවිට ආත්මික අන්‍ය භාෂාවෙන් කතා කරන නිසා අපි සමහරවිට හිතනවා අපි වර්ධනය වෙනවා සම්පූර්ණත්වයට ප්‍රොනවුන්ස් එක නැහැ මගේ සිද්ධාන්ත. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරද්දී ඔබගේ ආත්මික වර්ධනය ඔබට තියෙන සිදු වෙන්නේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ ඔබට ඉතන බලාපොරොත්තුවක් තිබ්බව ඉතන ලස්සන අනාගතයකට ගෙනියන්න යේසුස් වහන්සේ ඇඳලා තියෙන්නේ. මේ දරුවා ඉපදිච්ච නිසා මේ දරුවට දැන් පේනවා. මේ දරුවා දකින්න අම්මා තාත්තව. මේ දරුවා දකින්න සෙනඟ. මේ දරුවාට හැඟීම් තියෙනවා. මේ දරුවා මානසික හැඟීම් ඇති වෙනවා. ආසයි සෙල්ලම් වලට කුඩා කාලේ පාඩුවා කියලා මම බාලික සිටිදේ කාලේ බාලික දේවල් වලට මම ආස කරලා බාලික වෙන හැසුණා. දැන් මම වැඩි විදියට පත්ව තිබෙනවා බැරි මම වැඩි විදියට පත් වෙලා තියෙනවා. දැන් සිස්ටර් ජෙනරල් පත් වෙලා තියෙනවා. සිස්ටර් පොලිස් කරනවා. ඒ කාලේ වල දැන් යා උපදේශ දෙනවා පහරවන්න දෙනවා මේ දේ කියනවා ඒ වගේ අයි වැඩි කාලේ තුල යා වැඩි විදියක් වගේ හැසිරෙන්න ලබනවා. අපේ ජීවිතේ අපිට තිබෙනවා ආත්මික වර්ධනයක්. ඉතින් ඒ වගේම අපි අලුත උපන් බිලිඳුන් බවට පරිවර්තනය වෙනවා. මේ ඉපදුනේ නැත්තම් අපිට මේ පොළොවත් එක්ක කිසිම සාපේක්ෂතාවක් පවත්වන්න බෑ. ඉපදිච්ච කෙනෙක්ට තමයි මේ පොළොව සාපේක්ෂව හැඟීම් ඇති වෙන්නේ, කල්පනා ඇති වෙන්නේ, සිතිවිලි ඇති වෙන්නේ. මේක ඔබ ආත්මිකව ඉපදුනේ නැත්තම් ඔබට ස්වර්ගීය දේ හැඟෙන්නේ නැහැ, ස්වර්ගීය දේ දැනෙන්නේ නැහැ, ස්වර්ගය ගැන ආයෝජනා කරන්න බැරි ස්වභාවයක් ඔබ තුල තිබෙනවා. ඔබ හැම මොහොතේම ආත්මික දේ මානසිකව තේරුම්ගෙන මානසිකව දෙවියන් වහන්සේගේ ඉදිරියේ හිර වෙලා ගමන් කරන කෙනෙක් වඩ පරිවර්තනය වෙනවා. මොකද ඔබට අඳුරන්න බෑ.
මොකද ඔබට බෑ වෙනස් වෙන්න. මොකද ඔබ ඉන්නේ මානසික මත තීන්දුව මත. මේක සැබෑ සත්‍යය. තමයි ඔබට මේ දේ කිව්වොත් ඔබට තේරුම් ගන්න බැහැ. ඒ දෙවියන් වහන්සේ මීට මට උපාදානයක් දෙන්න වෙනකොට මොකද ඒක තමයි මට හැංගින් දැනෙන්න මට හැම දෙයක්ම ලැබෙන්නේ මට හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ ඒ දේ නිසා. දෙවියන් වහන්සේ ස්තුති වෙන්න. ඒ බලන්න යනවා ඊටස් පොතේ 3-4 පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා. නමුත් අපේ ගලෝස්කාරයන් වන දෙවියන් වහන්සේගේ ගුණවන්ත කමද මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රේමයේ ප්‍රකාශ වූ කල අපවිත්‍ර කලාව ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාවලට නැවත ඉදිරිම නැති ශ්‍රේණියෙන්ද සුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවුසේක. එසේ උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරන ලද සදාකාල ජීවනයේ බලාපොරොත්තු වේ හැටියට රූපාකාරයන් වන පිණිස උන්වහන්සේ අපේ ගැලවුම්කාරයන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන සුද්ධාත්මය අධික ලෙස අපිට වැඩිවසේක. මේක විශ්වාස වූ කීමක්ය. දෙවියන් වහන්සේගේ අධාරණ සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්න බලා ගන්නා පිරිස නුඹ විසින් මේ දේවල් සාහිත්‍ය ලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත් වූ ප්‍රයෝජනවත් වූ දේවල්. ආමෙන්. අල්ලාහ් සේව යහපත් වූ ප්‍රයෝජන අත්දැක දෙයක් ඔබ තේරුම් ගන්න ඕන. සමාජයට අද අපි වැඩන ස්ථානවල අපි ක්‍රිස්තියානි භක්ති කරන අපේ ගොඩක් මත ධර්ම තියෙනවා. ඒ වගේ අපේ මානසික හැඟීම් වලින් ස්වභාවයන් වලින් හදාගත්තා දේවල්. අපි දෙවියන් වහන්සේ තුළ මේ උත්පාදනය තුළ මේ ස්වර්ග රාජ්‍යය අල්ලන අපි දන්නවා අපිට තේ එකක් බොන්න ආසාවක් ඒක හැඟීමක්. අපි දන්නවා අපිට චොකලට් එකක් ගන්න ආසාවක් ඒක හැඟීමක්. සමහර අපි ආසයි දෙවියන් සීන් දාන්න ආසාවක් ඒක හැඟීමක්. දැන් ඔබට මෙවැනි ආත්මික හැඟීම් නැත්තම් ඔබ ආත්මික දේවල් වලට ඇලුම් වෙන්නේ නැහැ. ඔබ මානසික නිසා හැම මොහොතේම ආත්මික දේවල් ඔබ ද්වේෂ කරලා ආත්මික දේවල් පහ කරලා ආත්මික දේවල්ට ඇලුම් නොවි මානසිකේ බවට සිටින බව දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා දෙවියන් වහන්සේ කියන නමුත් අපේ ගරුකාරයන් වන දෙවියන් වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රේමයට ප්‍රකාශ කළ අප විසින් කළව ධර්මිෂ්ඨ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැවති සේවීමේද ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන් උන්වහන්සේව ගැලවුසේ කෙසේය. උන්වහන්සේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තු වෙන උරුමකාරයෙක් වෙන පිණිසය. දැන් මේ සදාකාල ජීවනයේ උරුමකාරයෙක් වෙන්න දෙවියන් වහන්සේගේ අලුත් උත්පාදනය කියලා කියන්නේ. සමහර අපි කියනවා මේ අලුත් උත්පාදනය තුල අපිට අනාගත අපි අන්‍ය භාෂා කතා කරනවා නම් අපි ආත්මික භාෂිත වෙනවා හොඳයි. ඒක පැත්තක් පමණයි. අපි ආත්මික අපි අන්‍ය භාෂා කතා කරාට අපිට බාධක දීලා තියෙන්නේ යහපත් ක්‍රියාවල යෙදී සිටින ස්වර්ගීය ලෙස ස්වර්ගීය දේවල් හඳුනාගෙන ස්වර්ගීය වශයෙන් මේ පොළවේ ජීවත් වෙන මේ දරුවා ඉක්ුණාට පස්සේ භූමිකේ කැටකැට මේ දරුවා ගමන් කරනවා. ඒකෙදි දවසේ ඉඳලා මේ භූමියේ ස්වභාවය තුළ සෑම දරුවා තුළ ක්‍රියා කරන ක්‍රියාකාරීත්වය තුළ ඒ දරුවා ගොඩනැගිලා වර්ධනය වෙලා භූමිකේ එක්කසේ ලොකු වෙලා වර්ධනය වෙනවා. මේ වගේ ස්වර්ගයේ තියෙන වර්ධනයක්. ස්වර්ගයේ තියෙන උත්පාදනයක්. දැන් මේ යේසුස් වහන්සේ දෙනාගේ ගුණවන්තකම ප්‍රේමවල පෙන්වන්නේ මේ යේසුස් වහන්සේ කල්වාරි කුරුසේ නැරිලා උන්වහන්සේ ආත්මය හැදුවා. උන්වහන්සේ ආත්මාකාරයෙන් උන්වහන්සේ ගිහිලා පාතාලයේ මරණයේ ඵලෙ කඩලා ඒ ආත්මයන් බලය තුලින් උන්වහන්සේ නැවත නැගිට්ටා. මේ නැවත නැගිටීමේ බලය කරනකොටගෙන මේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරනකොටගෙන ඔබගේ මගේ දෙවියන් වහන්සේ ඉදිරියේ ආදම් සයිගේ පාපේ නිසා මැරී තිබෙන ආත්මය දෙවියන් වහන්සේ නැවත වරා ජීවත් කරනවා. ඒ මරණීය පාතාලයේ පරාජය කළා ජීවන බලය තුල. බයිබලයේ කියනවා මතෙව් සුවිශේෂය 3 වෙනි පරිච්ඡේදයේ තුනේ කොරේ මමවානාගේ පස්වෙනිද පිට නඹලා අවුනේ පවතිස්ම කරන්නේ. නමුත් මට පසු වෙන දැත්තේ මට වඩා බලවත්ය. මම උන්වහන්සේගේ වහන් ගෙයන්වත් වඩිමි. උන්වහන්සේ සුද්ධාත්මයන්ගෙන්ද ගින්නෙන්ද නඹලා පවතිස්ම කරනසේක. ආමෙන්. දැන් මෙතන බයිබලයේ පෙන්නන දේ නම් මම බල පවතිස්ම වතුරේ. අපි දන්නා වතුර පවතිස්මේ ඔබම ගන්නා තීරණය තුල ඔබයි මමයි වෙනස් කියලා ගන්නා තීරණය තුල දෙවියන් වහන්සේ කොහොමද ආශිර්වාද මේ තීරණය කියන්නේ ඔබ මා සතු දෙයක්. ඒ බෞද්ධිස්මේ ඒ සුද්ධාත්ම බෞද්ධිස්මේ දෙවියන් වහන්සේ සත්‍යය. මේ සුද්ධාත්ම බෞද්ධිස්මේ ඔබ කැමති නම් දෙවියන් වහන්සේ ඔබට දෙන්න දෙයක්.
මෙතන කියනවා ඊට පස්සේ එන ධර්මාසේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් කින්නෙන්ද නුඹලා බෞතිස්ම කරන ඒක බෞතිස්මය කියන්නේ වතුරට අවධානය වතුරට ගිල්වීම. දැන් මේ ගින්නට මේ ශුද්ධාත්මයන් වහන්සේ ලැබමාව ගිල්වනු ලබනවා. ඔබගේ මගේ පරණ ස්වභාවය, ඔබගේ මගේ ජීවිතයේ අල්ලුමුණු ස්වභාවය, ඔබයි මමයි මානසික ලෙස ආශාවන් වලට තෘෂ්ණාවන් වලට බැඳුණු ස්වභාවය, ඔබයි මමයි මානසයට අගය කරපු ස්වභාවය, ඔබයි මමයි දෙවියන් වහන්සේට විරුද්ධව සතුරාගේ දූෂ්‍ය ස්වභාවයට ආශාවන් තෘෂ්ණාවන් වලින් බැඳිලා ඒ ලෝකයේ බලධාරීන්ගේ ආකාශයේ මුලාදැනීන්ගේ දුෂ්ට ආත්ම සේනාවල් වල තියෙන කැමැත්ත ඒ ආසාවන් ඒ දුෂ්ටම් මැදේ කර කැමැත්ත ස්වාමීන් වහන්සේ බෞද්ධිස්මය තුල විනාශ කරලා ඒ විනාශ කරන්නේ ඒ බෞද්ධිස්මය තුල සියලුම අපේ ජීවිතයේ අතීතයේ අපේ පරණ ව්‍යවහාරය තුළ තිබුණු හැම දූෂ්‍ය භාවයක් පවිත්‍ර අපේ අලුත් මනස අලුත් ආත්මයක් දෙවියන් වහන්සේ දෙනවා ස්වර්ගීය හැටියට අපිට කල්පනා කරලා ස්වර්ගීය හැටියට තේරුම්ගෙන ස්වර්ගීය හැටියට වර්ධනය වෙලා ගමන් කරන්න. හැබැයි ඔබ පුඩා පිළිගන්න. අපිට තියෙන වර්ධනය ගොඩනැගීමක් තියෙනවා අපිට. මේ ශුද්ධාත්ම බෞද්ධිස්මය දෙවියන් වහන්සේ දුන්නේ මේ ගින්න තුල අවධානය කරේ අපි කොහොම වතුරේදී අපේ පරණ මිනිසයා විනාශ කරා වගේ මේක ශුද්ධාත්මයන් වහන්සේ තුල ස්වර්ගයේ මහිමේ බලය තේජසේ බලය මරණය පාතාලේ පරාජය කළ නවත නැගිටීමේ බලය කරනකොටගෙන උන්වහන්සේ අපගේ අවයවයන් වල පාපයට අසුචිනම අඳුරු බැමි බන්ධන කඩලා උන්වහන්සේ අපව නැවත වරක් ජීවත් කරන්නව තරන් වහන්සේ මේ බෞද්ධිස්මය අපි ලබුවට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ස්වර්ගීය දේවල් අල්ලාගෙන ස්වර්ගීය දේවල් එකම කරන්න අපේ ස්වර්ගීය වගේ ජීවත් වෙන්න පුළුවන් කම තිබෙනවා. මේකයි දෙවියන් වහන්සේ කිව්වේ ආබ්‍රහම්ට දරුවෝ දෙන්නෙක් කෙනෙක් ඉසාක් එක්කෙනෙක් ස්මයිල්. ඉසාක් පොදු දුටුණු ඉතිසිතාවා ස්මයිල් ලැබිලා දාස් කමේ දරුවා. සමාජ ඔබ මානසික වෙනස දෙවියන් වහන්සේගේ රාජ්‍යකේ බලා සිටිනවා නම් ඔබට අයිතිනේ ස්මයිල් දෙකලස. ඒ ඔබ පොරොන්දු කර උදන් දරුවාගේ ඉසාක් මෙන් ඔබ සිටිනවා නම් කවුරුතුමා ධර්මික හැටියට ඔබ ජීවිත මොකද ඒ වාක්‍යයේ කියන ඉසාක් මේ ස්මයිල් එක පාස් කරනවාගේ අදහස් සිදුවෙනවා. ඇයි ඔව් මානසික ලෙසාගයක් දුන නිසා හරි අමාරුයි තේරුම් ගන්න දේවල් නිසා මානසික නොදැනුවත්වම ඒ මානසික අංගවල බැඳිලා කරන දේවල් නිසා ආත්මික දෙයට බොහෝ පීඩාවක් ඇති ලබනවා. ස්වාමීන් වහන්සේ ස්මයිල් එක කළා දාපන් මේ සතිපුත් නැතරින් මේ මාගේ සේවන්ත මේ අලුත් බෞද්ධ විශේෂ බෞද්ධ නවතන ඉපදීම ඔබට මට දැක්කම යමෙක් අලුතින් නුපන්නෝ ස්වර්ග රාජ්‍යයට මෙන්න බෑ. එනිසා මම ආශාවෙන් කරනවා. ඔබයි මම දෙවියන් වහන්සේගේ ස්වාමීනි ඔබ මාව උපාදනය දෙනු ලබන්ට මට ඒ කරුණාව දෙන්න. බයිබලයේ අපි නැවතවර අපි කියවන්නේ මම හතරවෙනි පදය. තීතස් පොතේ 3 නමුත් අපගේ ගැලවුම්කාරයන් වල දෙවියන් වහන්සේගේ ගුණවත්කමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයට ප්‍රකාශ වූ කල. අප විසින් කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැවතී සේදීමෙන්ද ශුද්ධාත්ම වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවුසේක. ආමේන්. නැවත ඉපදීම නැවතී සේදීමෙන්ද ශුද්ධාත්ම වහන්සේගේ අලුත් කිරීමෙන් උන්වහන්සේ අප ගැලවුසේක. අය එසේ උන්වහන්සේගේ කරුණාවේ අප ධර්මිෂ්ඨ කරනු ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තු වේ හැටියට උරුමකාරයන් වන පිණිස. ආමේන්. 10 වෙනි පදයේ එසේ දයාව ලෙස අප අලුතෙන් ශුද්ධාත්මයන් වහන්සේ අලුත් කිරීම වහන්සේ ගැලවුවා එසේ. එහෙම කළේ උන්වහන්සේගේ කරුණාව නිසා අප ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස. උන්වහන්සේ කරුණාව නිසා අප ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස. මොකද උන්වහන්සේගේ අලුත් උපවාදනේ නැත්තම් අපිට බෑ ධර්මිෂ්ඨ වෙන්න. දෙවියන් වහන්සේගේ දේ හඳුනා ගන්න බෑ. ස්වර්ගීය දේ තේරුම් ගන්න බෑ. ස්වර්ගීය දේවල් අපිට අපේ ජීවිතයට අල්ලුම් වෙන්න බෑ. ස්වර්ගීය දේ හඳුනා ගන්න බෑ. දරුවා ඉපදුනේ නැත්තම් මේ පොළොවේ දේවල් දරුවට හඳුනා ගන්න කවදාකවත් බෑ. ඒ නිසා දරුවා මේ පොළොවේ දේවල් හඳුනා ගන්න ඉපදීම නිසා අපි ස්වර්ගයේ ඉපදුනොත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඇයි? ධර්මිෂ්ඨ ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තු හැටියට උරුමකාරයන් වන පිරිස. සදාකාල ජීවනයේ බලාපොරොත්තු හැටියට උරුමකාරයන් ලබ තේරුම් ගන්න ඔබගේ ජීවිතය අන්දයක් අඩුද වැඩිද කියලා. නැත්තම් අවුරුදු 200 ගණන් වැඩිලා ඒක වෙනස් ඉස්තිතු වේවා. මොකද අපිට පුළුවන් ස්වර්ගීය සුන්දර ආයෝජනා කරන්න ස්වර්ගීය ඔබගේ ප්‍රශ්න